ආයුබෝවන් සුපුරුදු පරිදි අදත් ඔබ ඔටෝටෙක් ටේල්ස් සමගින් හමුවන්නේ ක්ලච් මෙකනිසම් පාර්ට්ස් 8 සමග. හොඳයි එහෙමනම් අද වීඩියෝ හා සම්බන්ධ වෙමු. දැන් ඔබ ක්ලච් ප්ලේට් එකේ කාර්යභාරය කුමක්ද කියලා දන්නවා. අද මම එහි කොටස් හා සන්නිතිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. ක්ලච් ප්ලේට් එකේ පිටතම රවුමේ දෙපැත්තේම තියෙන කොටස ෆ්‍රික්ෂන් සර්ෆේස් යනුවෙන් හඳුන්වන අතර එයට රිවට් ආධාරයෙන් ෆ්‍රික්ෂන් පෑඩ්ස් වෙන වෙනම දෙපැත්තටම සවිකර තියෙනවා. මෙම පෑඩ්ස් අධික ඝර්ෂණයට හා උෂ්ණත්වයට ඔරොත්තු දෙන විශේෂිත වූ ද්‍රව්‍ය වලින් එනම් තඹ වානේ ಖನಿජ යන දේවල් වල තන්තු ඒ වගේම කාබන් සංයුක්ත පිඟම් මැටි හා වීදුරු වැනි ලෝහ නොවන කොටස් සහ අර්ධ ලෝහ කොටස් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. ක්ලච් ප්ලේට් එකේ ඊළඟ කොටස මේන් හබ් එක වශයෙන්ද මැද කොටස ස්ප්ලයින් සෙන්ටර් හබ් එක වශයෙන්ද හඳුන්වනවා. එසේම මේන් හබ් එක වටේ මිරිකන දුනු එනම් ටෝෂනල් ස්ප්‍රින් කීපයක් අන්තර්ගත කර තියෙනවා. ඒවට ඩෑම්පර් ස්ප්‍රින් කියාද කියනවා. ක්ලච් ප්ලේට් එකේ ෆ්‍රික්ෂන් සර්ෆේස් දෙක මැද්දේ මේන් හබ් එක වටේ හැඩ කරන ලද සෙග්මන්ට් එනම් දුනු ගතියෙන් යුක්ත ප්ලේට්ස් කීපයක් සවිකර තියෙනවා. ඒවා කුෂන් ප්ලේට්ස් යනුවෙන් අපි හඳුන්වනවා. මෙම කුෂන් ප්ලේට් මේන් හබ් එකට පිටුපසින් තියෙන රිටේනර් ප්ලේට් එක වටා සවිකර තියෙන අතර ෆ්‍රික්ෂන් පෑඩ්ස් මම කලින් කියපු හැඩ කරන ලද කුෂන් ප්ලේට්ස් වලට වෙන වෙනම රිවට් ආධාරයෙන් සවිකර තියෙනවා. මේ නිසා දෙපැත්තේ පෑඩ්ස් අතර ක්ලච් ප්ලේට් එක වටේම හිඩසක් එනම් ගැප් එකක් ඇති වෙනවා. ඇයි එහෙම කරලා තියෙන්නේ? හේතුව තමයි ක්ලච් එන්ගේජ් හෝ ඩිස්එන්ගේජ් වීමේදී ෆ්ලයිවීල් එකත් ප්‍රෙෂර් ප්ලේට් එකත් අතර ක්ලච් ප්ලේට් එක සිරවීමේදී හෝ නිදහස් වීමේදී එනම් එන්ජින් බලය ක්ලච් ප්ලේට් එකට එක විටම ලැබීමේදී හෝ නිදහස් වීමේදී ගැස්සීමක් එනම් ජර්ක් එකක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ගැස්සීම අවශෝෂණය කර ගැනීම සඳහා මෙම හැඩ කරන ලද කුෂන් ප්ලේට් ආධාරයෙන් කළ හිඩස නිසා ක්ලච් එක මුරුදු ලෙස නම් කුෂන් ගතියකින් එන්ගේජ් වීම හා ඩිස්එන්ගේජ් වීම සිදු වෙනවා. දැන් අපි බලමු ටෝෂනල් ස්ප්‍රින් වලින් සිදුවන කාර්ය කුමක්ද කියලා. ඔව්, එයිනුත් සිදුවන්නේ ඇතිවන ජර්ක් එක තවදුරටත් අවශෝෂණය කර ගැනීමයි. ක්ලච් ප්ලේට් එක එකම කොටසක් වගේ පෙනුනත් එය කොටස් කීපයකින්ම යුක්තයි. කැරකුම් බලය ලබා ගන්නා ෆ්‍රික්ෂන් පෑඩ්ස් හා ඒවා සම්බන්ධ කර තියෙන කුෂන් ප්ලේට්ස් ඒ වගේම කුෂන් ප්ලේට් සම්බන්ධ වෙලා තියෙන රිටර්නර් ප්ලේට් එකම කොටසක් වශයෙන්ද ඒ වගේම මේන් හබ් එක හා ස්ප්ලයින් සෙන්ටර් හබ් එක තවත් කොටසක් වශයෙන්ද මෙම කොටස් දෙකේ අතරමැදියා වශයෙන් ටෝෂනල් ස්ප්‍රින්ද ක්‍රියා කරනවා. දැන් බලමු මෙම කොටස් ක්‍රියා කරන්නේ කෙසේද කියලා. ෆ්‍රික්ෂන් පෑඩ්ස් ලබා ගන්නා කැරකුම් බලය එයට සම්බන්ධ රිටර්නර් ප්ලේට් එකට ලැබී රිටර්නර් ප්ලේට් එකෙත් මේන් හබ් එකෙත් කපා ඇති ස්ලොට්ස් එනම් තවුතුල බස්සවා තියෙන මේ ටෝෂනල් ස්ප්‍රින් වල එක පැත්තක් රිටර්නර් ප්ලේට් එකේ කැරකුමට හසු වෙමින් ක්‍රමයෙන් මිරිකීමකට පත් වෙනවා. එහි මිරිකීම උපරිම අවස්ථාවට එන විට මේ ටෝෂනල් ස්ප්‍රින් වල අනෙක් පැත්තට සම්බන්ධ මේන් හබ් එක තල්ලු කරමින්
මේ සියලුම කොටස් දැන් එක කොටසක් වශයෙන් කැරකෙන්නට පටන් ගන්නවා. එනම් මේන් හබ් එකට ස්ප්ලයින් හබ් එකද සම්බන්ධ බැවින් එයද එයට සම්බන්ධ ඉන්පුට් ෂාෆ්ට් එකද කැරකීමේ බලය ආරම්භ කරනවා. මෙසේ බලය ස්ප්‍රින් හරහා අවශෝෂණය කර ගැනීම නිසා ජර්ක් එක තවදුරටත් අඩු වෙනවා. ක්ලච් එක ඩිස්එන්ගේජ් වීමේදීද මෙම ක්‍රියාවලියම අනෙක් පැත්තට සිදුවෙනවා. මේ කෙටි වීඩියෝවෙන් මෙම ක්‍රියාවලිය සිදුවන හැටි තවදුරටත් ඔබට පැහැදිලි වේයයි කියා මම සිතනවා. මේ අනුව ක්ලච් පද්ධතියේ ඇතිවන ජර්ක් එක අවශෝෂණය කර ගැනීමේදී කුෂන් ප්ලේට් හා ටෝෂනල් ස්ප්‍රින් වලින් සිදුවන කාර්යය ඉතාමත්ම වැදගත් වෙනවා. වාහන නිෂ්පාදකයන් විසින් හඳුන්වා දෙන මෙම අවශෝෂණ ක්‍රියාවන් නිසා පද්ධතියේ ඇතිවන ගැස්සීමෙන් එන්ජිමට එසේම ගියර්බොක්ස් එකට හෝ එයට සම්බන්ධ ඩ්‍රයිව් ලයින් එකට සිදුවන හානිය අවම කර ගැනීමට හැකිවනවා. සේම ගමන් කරන මගින්ගේ සැප පහසුවට ඇතිවන බලපෑමද බොහෝ දුරට අවම වෙනවා. කෙසේ නමුත් මෙම අවශෝෂණ ක්‍රියාවලිය 100%ක්ම ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ක්ලච් බැලන්ස් කිරීම රියදුරු විසින් මනා ඉවසීමකින් හා අවබෝධයකින් මෙන්ම සතුටුදායක ලෙස සිදු කළහොත් පමණයි. එසේ වුවහොත් කිලෝමීටර් ලක්ෂයක් දක්වා කිසිම දෝෂයකින් තොරව ක්ලච් ප්ලේටයක් පාවිච්චි කළ හැකියි. වාහන නිෂ්පාදකයන් විසින් බොහෝ විට උපදෙස් දෙන්නේ සෑම කිලෝමීටර් ලක්ෂයකදීම ක්ලච් ප්ලේට් එකක් මාරු කළ යුතුයි කියා. එසේ වුවත් සමහර රියදුරන් කිලෝමීටර් 1,50,000ක් පමණද ක්ලච් ප්ලේටය පාවිච්චි කරයි. එතරම් දුරකට ගියොත් බොහෝ විට එහි බොහෝ කොටස් ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වී විශාල මුදලක් එකවර ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවිය හැකියි. හොඳයි, එහෙමනම් අදත් ඔබෙන් සමුගන්නේ නැවත ක්ලච් මෙකැනිසම් පාර්ට්ස් 9 සමග හමුවීමේ බලාපොරොත්තුවෙන්. ඔබට සුබ දවසක්.